හායි ඔන්න අද අපි හදන්න යන ටිකක් වෙනස් කෑමක් නමක් ගමක් නම් දන්නේ නැහැ හැබැයි කෑමක් අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා එන යා පාන් ඕන වෙනවා ඊට පස්සේ ටොමැටෝ සෝස් එකක් තියෙනවා මොසරෙල්ලා චීස් සොසේජස් ඊට පස්සේ ඕන වෙනවා මාළු මිරිස් තක්කාලි බිත්තර 3ක් කරන් තියෙනවා අපි මුලින්ම බිත්තර ටික කඩා ගන්නවා අපි මේ වෙන වෙනම තමයි කඩා ගන්න මොකද සවුත් වෙච්ච බිත්තර තිබ්බොත් ඔක්කොම අයින් කරන්න වෙන හින්දා අපි වෙන වෙනම කඩා ගන්නවා බිත්තර ටික දැන් අපි සොසේජස් එක කපා ගන්නවා දැන් අපි කපාගත්ත සොසේජස් ටික අපි අර ඉස්සෙල්ලා කඩාගත්ත බිත්තර එකටම දා ගන්නවා. දැන් අපි තක්කාලි එක කපා ගන්නවා. දැන් අපි කපාගත්ත තක්කාලි ටිකත් ඒකටම දා ගන්නවා. ඊළඟට මාළු මිරිස් එක කපා ගන්නවා. දැන් කපාගත්ත මාළු මිරිස් ටිකත් මේ මිශ්‍රණයටම එකතු කරනවා. දැන් මොසරෙල්ලා චීස් එක තමයි ග්‍රේට් කරන්න යන්නේ. දැන් අපි ග්‍රේට් කරගත්ත මොසරෙල්ලා ටිකත් මේකට දාගන්නවා. දැන් මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් අපි මේකට ලුණුයි ගම්මිරිසුයි දාගන්න ඕනේ. රස අනුව ලුණුයි ගම්මිරිසුයි දාගන්න. ඔයාලා හදාගත්ත මිශ්‍රණය අනුව පාන්පෙති ගන්න. දැන් අපි සෝස් ටික දාගන්නවා. දැන් අපි හදාගත්ත මිශ්‍රණය මේ පාන් එකට දාගන්නවා. දැන් අපි මේක බේක් කරගන්නවා. සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් විතර බේක් කරගන්නවා. ඉතින් මේකේ රස වැඩිකමට අන්තිම වීඩියෝ එකත් ගන්න බැරි වුණා. ඉතින් ඔයගොල්ලෝ මේක try කරලා බලන්න. එහෙනම් ඉතින් අදට ගිහින් යන්නම්. See you bye.